සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. අද අපි බලමු කොහොමද YouTube thumbnail එකක් හදන්නේ කියලා AI පාවිච්චි කරලා. ඉතින් thumbnail එකක් කියන්නේ අපි YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරනකොට ඔයගොල්ලන්ට උඩින් පේන පොඩි බැනර් එකක් වගේ එකක්. හරිද? ඔන්න ඔකට තමයි thumbnail කියන්නේ. එතකොට thumbnail එකක් අපිට හදන්න ගොඩාක් graphic designing tool ඕනලා තිබ්බා. Photoshop ඊළඟට ඒ වගේ දේවල්. හැබැයි දැන් එහෙම ඕනේ නැහැ. එකම එක prompt එකකින් පුළුවන් ඔයාගේ YouTube thumbnail එක හදාගන්න. ඉතින් මේක හදන්නේ කොහොමද කියලා දැන් අපි ඒ විදිහට කතා කරමු. ඉතින් channel එක හොඳයි නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. හරි. අපි එහෙනම් යමු ටග් ගාලා වීඩියෝ එකට. ඉස්සෙල්ලාම යන්න Google එකට ගිහිල්ලා ඔයාලා search කරන්න Canva කියලා. Canva කියලා ගහලා උඩින් වෙන link එක click කරලා යන්න. එතකොට ඔයගොල්ලන්ට Canva ඇතුළට යන්න පුළුවන්. ඉතින් ෆෝන් එකේ Canva app එක තියෙනවා නම් මේ වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා සමහරක් විට මුල්ලතාවදී log වෙද්දී ඔයගොල්ලන්ගේ email එක හරි නැත්නම් ඔයාලගේ Apple ID එක හරි Facebook එක හරි මොකක් හරි එකක් දීලා account එක හදාගන්න වෙයි. account එක හදන්න මේක කරන්න බෑ. ඒකෙන්ද මුලින්ම account එක හදාගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මෙතන තියෙනවා Canva AI කියලා එකක්. මෙන්න මෙතන ඕක ක්ලික් කරලා ඉවර වෙලා මෙන්න මෙතන edit box එකේ type කරන්න create YouTube thumbnail in this topic. හරි. ඊට පස්සේ මම දෙනවා topic එක. හරි. මෙන්න මේ විදිහට prompt එක දීලා මෙතන තියෙනවා design for me කියලා. ඔන්න ඕකට ටික් එකක් දාගෙන ඉවර වෙලා prompt එක send කරන්න. ඊට පස්සේ ටික වෙලාවකින් හරිම ලස්සන thumbnail එකක් හැදෙනවා බලා ගන්න පුළුවන්. හරි. ඉතින් මෙන්න මේ තියෙනවා දැන් අපිට හැදිච්ච thumbnail ටික. මම දැන් මේ ටික බලාගෙන ගියාට පස්සේ පේනවා ඇති ප්‍රොෆෙෂනල් විදිහටම තියෙනවා thumbnail ටික හැදිලා. මට හිතෙනවා මෙන්න මේ thumbnail එක හොඳයි කියලා. ඒක නිසා මම ඒක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන use Canva editor කියන එක ක්ලික් කරලා ඔයගොල්ලන්ට අවශ්‍ය color change කරගන්න, ඒ දේවල් කරගන්න පුළුවන්. හරිද? මම ඒක ඇතුළට ගිහිල්ලා පෙන්නන්නම් මේ විදිහට. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වම් පැත්තේ තියෙන තීරුවෙන් ඔයාලට ඕනනම් ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඊළඟට background color change කරගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. හරිද? ඉතින් මම මේ දේවල් පුත් කරන්න යන්නේ නැහැ ළමයි. මොකද හේතුව මට මේ thumbnail එක සැටිස්. හරිද? ඉතින් මම කරන්නේ ඔයාලා මේක හොඳට කස්ටමයිස් කරගත්තා නම් මෙන්න මෙතන තියෙනවා share කියන එකක්. ඕක ක්ලික් කරන්න. ක්ලික් කළා මෙතනින් download ක්ලික් කරන්න. download ක්ලික් කරලා ඉවරලා මෙන්න මෙතන ආපහු download ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒ thumbnail එක download කරගන්න පුළුවන්. හරි. ඔයාලගේ කම්පියුටර් ලොකේෂන් එක තෝරලා මේක download කරගන්න පුළුවන්. හරි. ඉතින් අපි දැන් බලමු final output එක කොයි වගේද කියලා. ඔන්න තියෙනවා YouTube thumbnail එක. හරිද? ඉතින් මොකද හිතන්නේ වීඩියෝ එක ගැන? සුපිරි නේද? මේ වගේ පොඩි වීඩියෝස් ඔයගොල්ලන්ට ඉස්සරහට තරන් එනවා. මතක ඇතුව channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. නොදන්න යාළුවන්ට දැනගන්න share කරන්න. එහෙනම් ගිහින් එන්නම්. goodbye.